හායි සුබ දවසක් හැමෝටම කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් මේ ඩුබායි වල හිටපු අන්තිම දවසේ ගත්තපු බ්ලොග් එක. ඉතින් මේ වෙලාවේ කියන වොයිස් ටික නම් හරියට පැහැදිලිත් නැහැ. මම මේ කියන්නේ දවස් 9කට පස්සේ අද තමයි සෞදි යන්නේ කියලා. ඉතින් කොහොම හරි ලේස්ති වෙලා මේ විදිහට වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. මෙතන ඉඳලා බ්ලොග් එක පටන් ගන්න ඕනි කියලා හිතාගෙන ගෙදර යන එක. ඉතින් ටික ටික චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් එකතු කරලා හදාගත්ත බ්ලොග් එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඔක්කොම බලන්න කට්ටිය ඔන්න දැන් ඉතින් බැගේජ් එහෙම රෙඩි කරගෙන ටැක්සි එකක් ගන්න මෙන්න මෙතනට ඩුබායි මෝල් එක ගාව මෙතනට ආවා. ඇවිල්ලා ටැක්සි එකක් දාලා දැන් ඉතින් ඉන්නවා ටැක්සි එක එනකන්. එදා හොඳටම හුළං දවසක්. ඒ කියන්නේ මේ වින්ඩි. ඉතින් ඔන්න ඔය විදිහට ටැක්සි එක ආවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඉතින් ගියා. ටැක්සි එකේ ඉතින් මෙහි ඩුබායි වල ඒ කියන්නේ අසාධාරණ නැහැ. ඒ කියන්නේ ගණන් අනිවාර්යෙන් අර ලංකාවේ පික්මි ඒ වගේ එහෙම දානවා වගේ තමයි මීටරේ බලලා ගාන වැටෙන්නේ. ඒක නිසා එහෙම බය වෙන්න දෙයක් නැහැ. ප්‍රයිවට් ටැක්සි නෙමෙයි නම්. මේ තියෙන්නේ ඩුබායි මියුසියම් එක. ඉතින් මම නම් ගිහිල්ලා නැහැ. මට දවසක ඒකටත් යන්න හරි ආසයි. ඉතින් කොහොම හරි මේ ඩුබායි ට්‍රිප් එකත් ඉවර වුණා. මට බර්ජ් කලීෆා එක ඇතුළට යන්න බැරි වුණා. ඉතින් ඒක නම් ළඟට ගිහින් තියෙනවා. මියුසියම් එක බලන්නත් හරිම ආසයි. ඉතින් මෙහි ටිකට් මිලයි. ඉතින් එතකොට කවුරු හරි එක්ක යනකොට තමයි වීඩියෝ එකක් හරි කරන්න පුළුවන්. මට ඉතින් එහෙම තනියෙන් ගිහිල්ලා තාම අර වීඩියෝ එහෙම කරන්න පොඩ්ඩක් ලැජ්ජයි වගේ එහෙම තියෙනවා. ඉතින් ඒක නිසා වෙන්නේ නැති. ඉතින් මේකත් හරි ලස්සන එකක්. හුඟක් අය ඩුබායි හිටියත් ගිහිල්ලා නැහැ. මොකද ටිකට්ස් ඉතින් ගණන් නිසා. ඉතින් ඔන්ලයින් ටිකට් බුක් කරලා තමයි මේ වගේ තැනකට ඔයාලා යනවා නම් යන්න ඕනේ. ඔන්න ඉතින් දැන් එයාපෝට් එකට ආවා. ලැජ්ජත් එක්ක මෙහෙම කියන්නත් ඉතින් කොහොම හරි මම කොහේ ගියත් ඉතින් මට කෑම ඕනි ඈ. ඒක නිසා දැන් KFC එකෙන් මේ ඒකත් ඉතින් බලන්නකෝ. මෙතන නම් අර අපිට එහෙම සිලෙක්ට් කරලා ගන්න නෙමෙයි තියෙන්නේ සෞදියේ වගේ. ඒ කියන්නේ අපිට ඕඩර් එක කියලා ඉල්ල ගන්න පුළුවන්. ඉතින් මම අර තියෙන ඉතින් ඒ කියන්නේ මට හිතුණා ගොඩක් කන්න මට පුළුවන් ඇති කියලා. මම එහෙම හිතලා මීඩියම් එකක් තමයි ගත්තේ. ලාර්ජ් එකක් ගත්තා නම් ඊට හපා. මීඩියම් එකක් ගත්තා. මම හැමදාම වගේ ටුරිස්ට් වලට කැමති. ඉතින් බ්‍රෙස්ට් චිකන් තියෙන්නේ ඒකනේ. KFC එකේ. ඉතින් ඒක නිසා කොච්චර රෙස්ටොරන්ට් තිබ්බත් ඉතින් මට මේක තමයි හරියන්නේ. ඒක හින්දා එතනින් අරගත්තා. කා ගන්නත් බැරි වුණා. ඉතින් ඒක හරි ලොකුයි. අර මිරින්ඩා එක දැක්කනේ ලීටරයක් විතර තියෙනවා. ඉතින් කනවා කියලාත් එහෙම කන්නත් බෑනේ. අනික මට බොන්න ගත්තම කෑම අඩුවෙන් බොන්න වැඩියෙන් තියෙනවා නම් හොඳයි මට. ඉතින් ඔන්න දැන් ෆ්ලයිට් එකට ඇවිල්ලා කොහොම හරි දැන් නම් මේ බහරේන් එයාපෝට් එකේ මෙන්න මේ වගේ ඉතින් චොක්ලට් ෂොප් එහෙම තියෙනවා. ඩියුටි ෆ්‍රී එකේ ඉතින් දේවල් ගන්නවා නම් මම සාමාන්‍ය ඩියුටි ෆ්‍රී එකෙන් හිම සෞදි ඩුබායි එහෙම ගිහින් එනකොට නම් ගන්නෙ නැහැ දේවල්. ලංකාවට යනකොට නම් මොනවා හරි තිබ්බහම ගන්නවා. එහෙම නැතුව ඉතින් ගන්නෙ නැහැ. මට එහෙම ගෙදර ගේන්න දෙයක් නැහැ. හැබැයි ඉතින් එනකොටම කන්න තියේවිත් දන්නේ නැහැනේ. ඒක නිසා ආයෙම ඉතින් ෆ්ලයිට් එකේදී දෙන්නේ මේකේ හරි ෂූටි සෑන්ඩ්විච් එකක්. ඉතින් ඒක නම් මට මදි. ඉතින් ඒක නිසා අර KFC ටික කාපු එක එතකොට දිරවල ඉවරයිනේ. ඉතින් කොහොම හරි මෙතනින් පීසා ගන්න ආවා. හැමෝටම ගන්න හිතාගෙන. ඉතින් යාළුවන්ටත් එහෙම මුකුත් ගෙනාවෙත් නැහනේ. ඒක නිසා ඉතින් මේකේ පීසත් රසයි. රියල් 68ක් වෙනවා පීසා එකක්. ඉතින් ලාර්ජ් සයිස් එකේව තමයි තියෙන්නේ. ඉතින් මේකෙන් ඒ කියන්නේ එක්කෙනෙකුට සාමාන්‍යයෙන් මේකෙන් භාගයක් වගේ කෑහම ෆුල්. ඉතින් එහෙම නැත්නම් පීසා කෑලි දෙකක් වගේ තමයි කන්නේ. ඒ කියන්නේ එක එක්කෙනා ඉතින් කන විදිහ වෙනස්. මේක ඉතින් මේ අර තුනි පීසා එකක්. මේ ෂොප් එකේ පීසා ඉතින් රසයි. කොහොම හරි මම පීසත් අරගෙන ආවා. හැබැයි මට මං ආස විදිහට ලංකාවේ කඩෙන් කැන්ඩි එකෙන් රයිස් ඇන් කරි එකක් ගෙනත් තිබුණා. ඉතින් එහෙම තමයි. ඒ ලංකාවේ ඉඳලා එනකොට එහෙම ලංකාවේ ඉඳලා නෙවෙයි කොහේ හරි ගිහින් එද්දි එහෙම පිළිගන්න ඕනිනේ අනිවාර්යෙන් නේද? මං හිතනවා ඉතින් එහෙම මං එහෙම බලාපොරොත්තු වෙනවා කියන්නේ නැති වුණාට එහෙම කරද්දි ඉතින් සතුටුයි ඉතින්. ඔයාලා අපි හැමෝම එහෙම තමයි පුංචි දේවල් වලින් අපිව කේරින් ඒ කියන්නේ අපිව බලා ගන්න විදිහට අපි ආසයි සතුටුයි එහෙමනේ. මම නම් කොහොමත් එහෙම ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි චූටි දෙයක් වුණත් මං හරියට සතුටු වෙනවා. ඩියරෝ කියලා මෙන්න මේකේ තමයි පීසා. මේකේ පීසා රසයි. එක එක ෆ්ලේවර් වලින් තියෙනවා. ඉතින්
ඔන්න ඔය විදිහට මේ තියෙන්නේ රයිස් ඇන්ඩ් කරි. ඉතින් ආපු ගමන්ම ඇඳුම්වත් මාරු කරේ නෑ. කෑම එක ඇවිල්ලා තිබුණා. ඉතින් මේසෙට ඊට පස්සේ ටක් ගාලා ඒක බැලුවා. ඉතින් එහෙම තමයි. මට එහෙමයි චූටි ඒ කියන්නේ සමහර කෙනෙක්ට මේ වගේ දේවල් හරි චූටි දේවල්. හැබැයි මට සතුටු වෙන්න ඒ කියන්නේ මං ආස දේ තියෙනවා නම් මං ඒකට සතුටුයි. ලොකු දේවල් ඕනි නෑ ඉතින්. ලොකු මුදලක් වියදම් කරලා ලොකු දෙයක් කරත් මං ආස නැත්තම් ඒකට මං හැපි නෑ. එහෙම කෙනෙක් මම ඉතින්. ඒ කියන්නේ මුදලේ වටිනාකම නෙමෙයි මට ඕනි චූටි දේවල් මං ආස දේවල්. ඊට පස්සේ ඒකත් කාලා මේ නම් ඊට පහුවෙනිදා ඊට පස්සේ මෙන්න මේ රාමෙන් එක අනේ ඔයාලා සැර කන්න නැත්තම් ගන්න එපා මාරම සැරයි. ඉතින් මම මේකෙන් භාගයක් සෝස් දාලා තමයි හදාගත්තේ. ඒකත් මං ඊට පස්සේ කියන්න ඉතින් මං කොහොම හරි ආයේ උණු වතුර දාලා හොදලා තමයි කෑවේ. මට නම් සැර කන්න බැරි කෙනෙක්. ඒ කියන්නේ කනවා එහෙම ගොඩක් සැරට කන්නේ මේක නම් මේ පුදුම සැරක් තියෙන්නේ. මට දන්නේ නැහැ මිනිස්සු කනවද කියලාත්. ඒ කියන්නේ කොහොමද කන්නේ කියලා හිතා ගන්න බෑ. හැබැයි ඉතින් කන අය ඇති. ඉතින් ඔන්න ඔය විදිහට ඒක හදාගෙන ඊට පස්සේ බිත්තරේකුත් දාලා කෑවා. ඉතින් ඔය බලන්න මම එකකින් භාගයයි දාගත්තේ. හැබැයි මේක හොදලා තමයි මම කෑවේ. ඉතින් මගේ වීඩියෝ බලන හැමදාම කෑම තියනවා නේද? ඔව් ඉතින් මම හරි ආසයි කෑම ටේස්ට් කරන්න එක කෑම වල එහෙම මං කැමති කෙනෙක්. ඉතින් ඒක නිසා වෙන්නේ නැති. මං හිතනවා බෝරින් වෙන්නේ නැතුව ඇති කියලා. ඉතින් වීඩියෝ එක මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ආදරේ බුදු සරණයි. ඉතින් මම දකින වෙනස් දේවල් මම ඉන්න විදිහ තමයි මගේ වීඩියෝ වල තියෙන්නේ. ඉතින් ඊට අමතරව මට දැනෙන දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. බිත්තරත් මං ආසන්න ඔහම මේ අර බූස්ට්ලයි දාලා එහෙම කන්න. එතකොට ෂෝයි. නූඩ්ලස් කනකොට ඒක ෂෝයි. අනික මං කොහොමත් බිත්තර අර හොඳට තම්බලා කන්නේ නැහැ. බාගෙට තම්බලා හැන්දෙන් හෝරල් අරගෙන තමයි තම්බලා කෑවත් කන්නේ ඉතින්. මගේ කෑම ඉතින් හරි වෙනස් මගේ ටේස්ට් එක. මේ විදිහට දැක්කනේ ඉතින් මෙහෙම දාගත්තට ආයිම මේක සෝදලා තමයි කෑවේ. සරණයි ආදරේ හැමෝටම ආයෙත් දවසක හමු වෙමු.